අපිට දෙස් දෙවල් තියෙනවා. මිනිස්සු දෙස් දෙවල් තියන්නේ අනුත් අවු පිරෙන්නේ කාට? අපිට මේ ජීවිතේ හැම අකුසලයක්ම කරන්නේ අනුත්. ඒ අකුසලයේ බුද්ධි විදින එක විතරක් අපි කරන්නේ. පුරුදු එක වචනයක් හරි බරපතලයි. අර අහලා තියෙනවද? බුදුහාමුදුරුවෝගේ කාලේ හිටිය ගණිකාවක් අම්බපාලි කියලා. අම්බපාලි කල්ප 30ක් ගණිකාවක්. කල්ප 30ක්. පින්නතුන් දැනගන්න ඕනේ අම්බපාලි කල්ප 30ක් ගණිකාවක් වෙලා උපදින්න හේතුව මොකද? අපේ ගෙවල් දොරවල් වල දැන් මේක කියලා මින්නව මේ අම්මලා තාත්තලා ගෙවල් වල කුණුහරුප කියන්නේ නැද්ද? නමුත් බොහෝ තැන්වල කියනවා. ඔය මිනිස්සු සිල් ගන්න පන්සල් වලද ගෙවල් වල? සිල් ගන්න පන්සල් වල. දැන් මේ පින්නතුන් කල්පනා කරන්න ඕන අපිට කේන්ති යන තරමක් කේන්ති යන්නේ පන්සලේද ගෙදර? කොහෙද කේන්ති යන්නේ? ගෙදර නෙමෙයි. අපි කෝපය ඇවිස්සෙන තරමක් කෝපය ඇවිස්සෙන්නේ කොහෙද? ගෙදර. හැබැයි අපි සිල් ගන්නේ කොහෙද? පන්සල්. වැඩිපුරම අපේ ලේ කිපෙන්න ගෙදර ඉන්නකොට. මම මේ කියන්නේ හෙට ඉඳන් ගෙදර ගිහිල්ලා සුදු වෙනදගෙන ලෑස්ති වෙන්න කියලා එහෙම නෙමෙයි. මිනිස්සුන්ගේ හික්මීම තියෙන්න ඕන තැනක් තමයි ගෙදර. ඒකයි මේ කියන්නේ. අම්බපාලි පින්නතුනේ කල්ප 30කට කලින් රහත් මෙහෙණින් වහන්සේ නමක් සමග මේ චෛත්‍යයක් ප්‍රදක්ෂිනා කරනවා. ප්‍රදක්ෂිනා කරනකොට ඒ මෙහෙණින් වහන්සේ හරි වයසයි කටේ තිබ්බ සෙම ගුලිය මේ බිම හැලෙනවා. වයසයි. අම්බපාලි අරහන්ත වාදයෙන් දෝෂාරෝපණය කරනවා කොහොමද? කවුද මේ සෑමලුවේ මේ අර සෙමහලපු වෙසගෙන කියලා බයිනෝ. කාටද බණි? අර මෙහෙණින් වහන්සේ. ඔච්චරයි කියන්නේ. මේ අම්මලා තාත්තලා කුණුහරුපයකට කියලා ඔච්චරද කියලා තියෙනවා. ඔය කටවල් වලින් කුණුහරුප පගෝදි ගණන් පළල ඇති මේ වෙනකොට. බෞද්ධ පින්ද. ගෙදරක බල්ලෙක් බිරුවොත් උඩුමුරන්න පටන් ගත්තා. ඒකට කුණුහරුපෙන් බනින්න මරණවට ඇහුනොත් එහෙම උඩුමුරන්න නැවතුනේ නැත්තම් එහෙම. බල්ලු පුරන්නද කතා කරන්නේ? බල්ලෙක් බිරුවක් කුණුහරුප කියන්නේ බල්ලද අපිද? මේවා තේරුම් ගන්න ඕන. මතක තියාගන්න. බල්ලට නෙමේ පව් අපිට පව්. මොකටද පිළිද? එක වචනයක්වත් අපත් කරන්න එපා. සංසාරේ හැමදාම කතා කරන්න හම්බෙන්නේ. කට ඇරලා ගාථා කියන්න පුළුවන්. ඔය වචනය වාචාය සංවරෝ සාදු. ඔය වචනේ යහපතේ යොදවන්න පුළුවන්. එනිසා පින්නත් හෙට ඉඳන් අපි දන්නවා ගෙවල් වලනේ අපේ අම්මලා තාත්තලා ඕන තරම් මේ අම්මලා ඇති හැටි කුටි කාලා ඇති හැටි කුණුහරුපෙන් බැනුම් සමහරට මේ අත්තුණන් එහෙම නැද්ද මං කියන්නේ බොහෝ පැතිවල එහෙම පුදුම විදිහේ මිනිස්සු ගෙදර අකුසල් කරන අදිෂ්ඨාන කරන් හෙට ඉඳන් කිසි කෙනෙකුගේ හිතක් රිද්දන්න එපා. හෙට ඉඳන් කිසි කෙනෙකුට තෝ කියලා කතා කරන්න එපා. හෙට ඉඳන් කිසි කෙනෙකුට අරුස වචනයෙන් බැනවදින්න එපා. මහා සෑමලුව ඉදිරි පිට සාදුකාරයක් දීලා අදිෂ්ඨාන කරන්න. හෙට ඉඳන් මගේ හිත අකුසලයට නම් යොමු වෙන්න එපා. සාදු සාදු සාදු. සංසාරේ කවදාව මගේ කටින් පරුස වචනයක් කියවෙන්න එපා. සංසාරේ කවදාවත් මගේ කටින් අකුසලයක් සිද්ධ වෙන්න එපා. සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. පින්වත්නි ප්‍රාර්ථනා කරන්න.
ඒවා ඒකාන්තයෙන්ම සංසාර ගුණයට හේතු වාසනා වෙනවා. ඒකයි මෙහෙම දේශනා කරන්නේ. ඊළඟ කාරණය තමයි මෙහෙම ඉන්නකොට දැන් මේ ඔයත් මේක පවුලක් වගේ මුළු ගමම ඇවිල්ලා ආගමික කටයුතු කරනවා. මේවා දිගටම කරන්න. මේවා ගමේ පන්සලෙත් කරන්න. හරි පහසුයි. සමහර දෙමව්පියෝ දරුවන්ට කියනවා අපි අහලා තියෙනවා ඔය තොපි හැදුවට වඩා හොඳයි නිකන් හිටියනම් කියලා. සමහර දෙමව්පියෝ දරුවන්ට ඕන තරම් කියනවා. වෙනතුනි කවදාවත් එහෙම කියන්න එපා. අපි දවසින් දවස මේ ජීවිතේ ගත වෙන්නේ මොකේද? මේ ජීවිතේ දවසින් දවස ව්‍යාධියට යන්නේ. මේ ජීවිතේ දවසින් දවස ජරාවට යන්නේ. මම ඒකට හේතුව කියන්නේ දැන් මේ අම්මලා කාන්තලා මේ සියලු දෙනා අද මේ මහසෑය මඬුව පාගලා ගියාට මොකද පින්නතුනේ අපිට ඔය සිද්ධ වෙනවා අර දැකලා තියෙනවද ඔය බුද මාර්ගේ පිළිකා තියෙන ලෙඩ්ඩුගේ අර බඩට බටයක් දාලා මල පහ කරන පැකට් එක එල්ලලා තියෙනවා මං හිතන්නේ දැකලා ඇති. ජීවිතේ දවසක් කෙනව පින්නතුනේ බුදුවරු පැහැදිලි කරනවා අත්තාහි අත්තනෝ නැති. අපිට අපිවත් නැති වෙන දවසක් එනවා. කවද්ද? දැන් හිතන්නකෝ දැන් මේ මගේ අත මගේ අතින් මට වතුර ටිකක් අරගෙන බොන්න බැරි දවසක් එනවා. එන්නේ නැද්ද?